AI tools තියෙන නිසා ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා නිකන් දාන්න තියෙන්නේ. හැබැයි මේක කරද්දි පුතේ ඔයාලට පොඩි knowledge එකක් තියෙන්න ඕනේ. වෙබ්සයිට් එකේ තියෙන folders මොනවද? මම ඔයාලට සාමාන්‍යයෙන් කියලා තියෙනවානේ CSS file තියෙනවා, JS තියෙනවා, HTML. හරි ওই files තුනනේ mainly යන්නේ. හරි. අපි normal website එකක් create කරගමු. අපි දාමු portfolio site මේකේ මගේ විස්තර මේකේ තියෙන නිසා මම මේකටම කියනවා using my previous data right මේ විදිහට දීලා මම කියනවා using HTML CSS and JS only. Kita dalam shape right? JS only, right? Itu semandana create more attractive and beautiful page and මම කියනවා මේක සාමාන්‍ය මෙයා දැන් මේ විදිහට දුන්නොත් පුතේ හදන්නේ ඩෙස්ක්ටොප් view එකකට ගැලපෙන සයිට් එකක්. මම කියනවා and optimize නැත්නම් optimize කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා responsive website එකක් කියලා. responsive කියලා කියන්නේ mobile phones වලට tablet වලට සහ desktop mode කියන හැම එකකටම optimize වෙච්ච site එකක් තමයි response කියලා කියන්නේ. optimize all devices කියලා දෙනවා. right? එතකොට මම දුන්නේ මොකද්ද? create a portfolio website using my previous data for this my portfolio site using HTML CSS JS only. Create more attractive and beautiful web page and optimize all devices. right? ඔයගේ simple code එකක් දුන්නේ. ඔයාගේ data ChatGPT එකේ නැත්තම් හරි ඔයාගේ history එකක් නැත්තම් ChatGPT එකේ ඔයා දෙන්න ඕනේ ඔයාගේ නම මොකද්ද? ඔයාගේ hometown එක, ඔයාගේ birthday එක, ඔයාගේ portfolio site එකට add වෙන්න ඕනේ සමහර skills ඔයාගේ achievements හරි goals ඒ වගේ දේවල් ඔයාලට මේකට add කරන්න පුළුවන්. ඒ කියන්නේ අර prompt එකක් විදියට type කරලා දෙන්න පුළුවන් මෙන්න මේ data ටික තමයි add වෙන්න ඕනේ කියලා. මම මේක දීලා code එක prompt එක okay කරනවා. ඊට පස්සේ මෙන්න මෙයා 20ක් වගේ type කරන්න ගන්නවා. මේ ගහකට ගහගෙන යනවා. I think අපි අර මහන්සි වෙලා HTML tag එකක් දාන්න මෙහෙමයි, tag එක දාන්න මෙහෙමයි, title එක add කරන්න මෙහෙමයි කියලා අමාරුවෙන් ඉගෙන ගන්න දේවල් ටික ඌ පටපට ගාලා කොටාගෙන යනවා. පුතේ මේක ඉගෙන ගන්න එකේ වැදගත්කම තමයි ඔයාලට ඉස්සරහට මේ coding කියලා හැම දෙයක් ගැනම code එකේ දැනගෙන ඉන්න ඕනේ. deep ඉගෙන ගන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට මේවා තනියම ඔයාලට මේකේ prompt එක හරියට ගහ ගන්න පුළුවන් නම් ඔයාලට ඒ විදිහට design කරගන්න, ඒ කියන්නේ programmer කෙනෙක්ගේ වැඩේ coding ටිකක් මතක තියාගෙන කරගන්න වැඩේ මෙයාට ලාවා කරගන්න පුළුවන්. හරි AI tools තරහ කරගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ ඔයාලට මේ ගැන knowledge basic knowledge එකක් තියෙන්න ඕනේ. තව type කරලා ඉගෙන ගන්න ඕනේ. තව දේවල් මේකට add කරගන්න පුළුවන්. හරි. අපිට දැන් මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේක copy කරගත්තා. හරි මෙතනින් ඕනනම් download කරගන්නත් පුළුවන්. හරි. මේ portfolio site HTML කියලා එයා download කරලා දෙනවා. right? මෙන්න මේ විදියට මෙයා ඒක anchor tag දාලා තමයි මේවා එක එකට එකක් link කරලා තියෙන්නේ. හරි. මගේ විස්තර ටික අරගෙන එයා details ටිකක් add කරලා තියෙනවා. හරිද? එතකොට දැන් මට මේක මොනව කරගන්න ඕනේද?
දැන් මේක ඔයාලට යූස් කරන්න. දැන් මේකේ ෆයිල් පාත් එක මොකද්ද මේ? මේ ඇන්කර් ටැග් එක ආපු නිසා මේ හැෂ්ටැග් එකත් එක්ක about කියලා වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් portfolio site html කියන page එක තමයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ? users කියන ෆයිල් එක folder එක ඇතුලේ දිල්ෂාන් කියන folder එකක් තියෙනවා. ඒකේ තියෙන downloads කියන එක ඇතුලේ තමයි portfolio site එක තියෙන්නේ. අපි මේක ගිහිල්ලා මේ downloads ක්ලික් කරලා බැලුවොත් මෙන්න අපි download කරපු html ෆයිල් එක තියෙනවා. දැන් මේක මම ඔයාලට මේ link එක copy කරලා ඔයාලට එවුවා කියලා ඔයාලට බලන්න පුළුවන්ද? බෑ. ඒ ඔයාලට free hosting ගන්න එක ක්‍රමයක් තියෙනවා. මේ html tag වල විතරයි html css normal web page එකක් host කරගන්න ක්‍රමයක්. ඔයාලා යන්න GitHub කියලා තියෙනවා. GitHub මේකේ මගේ account එකක් තියෙනවා. මගේ මෙන්න මේ Gmail එකේ නිසා මම ඒකට යන්නම්. ඔයාලට සාමාන්‍ය account මේ website එකට ගිහිල්ලා account එකක් හදාගන්න පුළුවන් නේ. මේ GitHub එකට යනවා. GitHub එකට ගිහිල්ලා එතන sign in වෙන්නම්. මගේ account එකක් තියෙන නිසා sign in වෙන්නම්. ඒකේ මම හදලා තියෙන site ටිකක් තියෙනවා. ඒකේ ඔයා යන්න ඕනේ මෙන්න මේ repositories වල new කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔයා user name එක දෙද්දි මෙන්න මේ වගේ නමක් දෙන්න. හරි ඔයාගේ නමින්ම තියෙන සම්පූර්ණ නමක් දෙන්න. එතකොට user name එක විදියට මේක තමයි select වෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේක හදන්නේ portfolio site එකක් නිසා portfolio කියලා දෙන්නම්ම මෙතන පෙන්නනවා ඒක available ද නැද්ද කියලා. අපි අර අලුතෙන් repository එකක් වෙනම හදලා තිබ්බොත් portfolio කියලා අලුතෙන් ආයෙ තව එකක් හදන්න දෙන්නේ නැහැ. හරි portfolio කියන එක මට okay වුණා. ඊට පස්සේ description එකක් add කරන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේකේ private කියන එකට දාගන්න. මෙන්න මේකේ add readme file කියන එක දාන්න අවශ්‍යත් නැහැ. දාලා තියාගත්තොත් ඔයාලට ලේසි උතන file ටික upload කරගන්න. හරි මෙන්න මේකට tick එක දාලා public කියන එකට tick එක දාලා ඔයා create repository කියන එක සිල්ටර් කියන එක ක්ලික් කරගන්න ඕන. එතකොට මෙන්න මෙතන ඔයාලට ෆයිල් පාත් එකක් පෙන්නනවා. ඔයා හදන ෆයිල්ස් අප්ලෝඩ් කරගන්න. අපි ඊට පස්සේ මෙන්න මෙතන add files ගිහිල්ලා upload files කියලා දෙමු. එහෙම නැත්නම් ඔයාලට drag and drop කරන්න පුළුවන්. අපි මෙන්න මේක දෙමු පුතේ index.html කියලා. index.html හරි මේක drag and drop කරන්න තියෙන්නේ මෙන්න මෙතන. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් යටින් open වෙනවා. open වුණාට පස්සේ මෙන්න මෙතන ඔයාලට commit changes කියලා දෙන්න තියෙන්නේ. right commit changes කියලා දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙනවා index.html කියන ෆයිල් එක. ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන settings වලට. හරි settings වලට ගිහිල්ලා ඒ කියන්නේ pages වලට මේක පොඩි වෙලාවක් යනවා අපිට link එකක් create වෙන්න. හරි මෙන්න මේක deploy from branches කියන එකේ තියලා මෙන්න මෙතන none කියන එක දෙන්න ඔයා main කියන category එකට. එතකොට main root කියන එකේ තමයි ඔයාගේ folder එක save වෙන්නේ. හරි ඊට පස්සේ විනාඩියක් දෙකක් පොඩ්ඩක් අපිට බලාගෙන ඉන්න වෙනවා. මෙන්න මෙතන link එක create වෙනවා. හරි අපි එතකන් මෙන්න මේ code වලට ගිහිල්ලා අපි බලමු කොහොමද මේ ෆයිල් එක පොඩ්ඩක් edit කරගන්න ඕන නම් කොහොමද කරන්නේ. මෙන්න මේ ෆයිල් name එක උඩ click කරාට පස්සේ ඔයාලට ඒකේ code එක බලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙතන edit වලට ගියාට පස්සේ ඔයාගේ code එක ආයෙ ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. අපි ඕනනම් අර මේ මෙයාට කියමු add so මේ code generate කරන්න ChatGPT එකට code එක හොඳ නැද්ද? code එක ChatGPT එක ඇවිල්ලා analyzing part එකේ improve වෙච්ච එකක්. එතකොට දෙයක් කිව්වහම අපි මොකක් හරි prompt එකක් දුන්නාට පස්සේ ඒක තේරුම් අරගෙන ඒකට add කරන්න ඕන දේවල් තව add කරලා හරි ඒ කියන්නේ ඒක ඇනලයිස් කරන්න සහ අයිඩෙන්ටිෆයි කරන්න ලොකු හැකියාවක් තියෙනවා ChatGPT. Code එක කියලා කියන්නේ ක්‍රියේටිවිටි එක පැත්තෙන් ඉම්ප්‍රූව් වෙච්ච එකක්.
හරි අපි දැන් බලමු. ඔයා දැන් Claude එක මතක් කරපු නිසා මම මේක පෙන්නන්න. අපි දැන් ටයිප් කරගත්ත කෝඩ් එක තියෙන්නේ ChatGPT නේ. මේක කොපි කරගමු. right? ඊට පස්සේ මම යනවා Claude එකට. right? Claude එකට ගිහිල්ලා මේකට prompt එක අපි කර මේ ටයිප් කර අපි අර ChatGPT එකෙන් හදාගත්ත කෝඩ් එක මෙතනට දෙනවා. දැන් ChatGPT එකෙන් දීපු ඉන්ටර්ෆේස් එක තමයි මේක. එයා අර නිකන් අර මැතමැටිකලි යන්නේ යා. right? මැතමැටිකල් සහ ලොජිකලි යන්නේ. එයා බලන්න දීලා තියෙන දේවල් වල නිකන් පොඩ shape එක හදලා තියෙන. හැබැයි අර line by line දාලා නේද? දැන් මේවා එහෙම ඔක්කොම මේ rectangles විදියට මේ shapes තියෙනවා. හරිද? නේ? ඒවා අර ලොකු මේ attractive එකක් නෑ. හැබැයි අපි කිව්වා මේ prompt එකේ I want to more attractive and beautiful web page කියලා. හරි? මම මෙන්න මේකම ඔයාලට මේක දැන් තේරුම් ගන්න ඕන නිසා මම මෙන්න මේ using HTML CSS and මේකට මේ JS use කරලම නෑ. right? මේ කෝඩ් එකේ බලන්න JS use කරන්න කියලා කිව්වට පොඩි ස්ක්‍රිප්ට් එකක් දාලා තියෙන event prevent thank you message from කියලා තියෙන message මෙන්න මේකට message එකක් දැම්මට පස්සේ හරි මේකේ මොනවා හරි විස්තර ටිකක් දාලා නිකන් message එකක් type කරන්න send කරන්න මෙන්න මේ message එක පෙන්වන්න විතරයි ආ JS එකක් use කරලා තියෙන්නේ. හරි JavaScript use කරලා තියෙන්නේ ඒකට විතරයි. හැබැයි මම මෙන්න මේ කෝඩ් එකම copy කරලා මේ අපි අර හදාගත්ත විස්තර ටික දීලා මෙතන යටින් add කරනවා HTML JS CSS use කරන්න සහ attractive and beautiful web page එකක් optimize කරලා all devices වලට optimize කරලා මට create කරලා දෙන්න කියලා මෙයාට දෙනවා. අපි මේකේ Sanot smart කියන එකේ දෙමු. නැත්නම් float 4 එකට දෙමු. දීලා මෙයාට දුන්නොත් එයා ඒක think කරනවා. හරි simple line gradients set කරනවා, hero sections set කරනවා. හරි visual elements set කරනවා, more professional contact form එකක් add කරනවා. ඔන්න ඔය දේවල් ටික එයා මේකට add වෙන්න ඕන දේවල් ටික එයා think කරලා මෙන්න මේ විදියට ඉතින් අර ඉස්සෙල්ල වගේම හිතනවා කොටාගෙන යනවා. හරි අපි මේක ටයිප් කරන්න ගියා නම් දවස් කීයක් යයිද? සාමාන්‍ය ලයින් 1000ක් විතර එකක් ගහන්න. හරි දැන් මේකේ නම් තිබ්බේ කීයද ලයින්ස්? පොඩි ප්‍රමාණයයිනේ. sorry. right ලයින් 119යිනේ. හරි ඕකක් ගහන්න සාමාන්‍යයෙන් අපිට පැයක් දෙකක් යනවා. හරි හැබැයි මෙයාලා AI tools හරහා අපිට ලොකු වැඩක් තනි ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දැන් AI tools මේ දවස්වල ලොකු මේකක් තියෙනවා interns අඩුයි. companies වලට interns ගන්න නැහැ IT field එකේ. මොකද හේතුව interns කියලා ඉන්නේ basic knowledge එකක් තියෙන basic programming knowledge එකක් තියෙන කට්ටිය. එතකොට ඒ කට්ටියට මාසෙකට 15000ක් 20000ක් දීලා intern ගන්නවට වැඩිය ලේසි. හරි පොඩ්ඩක් සාමාන්‍ය intern වල ගණන් මේ salary අඩුයිනේ. සමහර ඒවා salaries නැහැ. හරි internship වල යන්නේ අපි සල්ලි කියලා. හරි එහෙම chances තියෙනවා. එතකොට එතකොට පුතේ එහෙම ගන්නවට වැඩිය ඒකේ ඉන්න සීනියර් ඉන්ජිනියර්ස්ලාට ලේසි අර ටීම් එකක් එකතු කරගෙන අපි ප්‍රොජෙක්ට් එකක් කරනවට වඩා එක සීනියර් ඉන්ජිනියර් කෙනෙක් දිහට යන්න නොලෙජ් එකක් තියෙනවනේ හැම පැත්තක් ගැන. එතකොට එයාලට පුළුවන් තනියම මේ වැඩේ කරන්න. හරි මොකද AI tools තියෙන නිසා. හරි ඒ නිසා ඔයාලට ඉස්සරහට පුතේ ඉගෙන ගනිද්දී මේ කෝඩ් එකක් ගහන්නේ කොහොමද HTML tag එකක් පටන් ගන්න ඕනේ කොහොමද කියන ඒවා නෙවෙයි දැන් ඉගෙන ගන්න ඕනේ. හරි file extensions මොනවද කියන එක ඉගෙන ගන්න. මේකේ කෝඩ් එකේ structure එක කොහොමද කියන එක ඉගෙන ගන්න. හරි CSS use කරලා මේ වගේ styles කරන්න පුළුවන්. JS use කරලා animations create කරන්න පුළුවන්. කියන දේවල් ටික ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගත්තාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ AI tools වලට කොහොමද හරියට prompt එකක් දෙන්නේ කියන එක ඉගෙන ගන්න. ඔයාලට තනියෙන් project එකක් කරගන්න පුළුවන්. එයා මෙන්න මේ වගේ code එකක් display එකක් දීලා තියෙනවා. අපි code එක අරන් මේක copy කරලා මෙතනින්ම publish කරන්න බෑ පුතේ. මේ AI tool එකක්නේ. එයා කරන්නේ generate කරන එක විතරයි. හරි දැන් බලන්න මේකේ interface එක මේ එක දේවල් ඇඩ් කරලා මේ links ඇඩ් කරලා හරි photos set කරන්න areas දීලා
තියෙනවා. අපි දැන් මෙන්න මේකේ කො අපේ මෙන්න මේ රයිට් අපි මේකේ තියෙන කෝඩ් දැන් මේකේ ලයින්ස් 119යි ඈ chat gpt එකෙන් අපි අර කොච්චර දේවල් කියලාත් අර අපි එකම prompt එකනේ දුන්නේ නේ දීලා මෙයා ක්‍රියේට් කර 119යි බලන්න claude එක 943ක් ලයින්ස් ක්‍රියේට් කරලා තියෙනවා හරි ලයින් 943ක් අවරේජ් අපි කියමු 900ක් කියලා විනාඩි කිහිපයක් ඇතුළත 900ක ලයින්ස් ක්‍රියේට් කරලා තියෙනවා ඊට පස්සේ අපිට පුතේ මේක කරන්න තියෙන අපි අර එඩිට් වලට ආපු විදිය මතකයි නේද අපිට මෙතන commit changes කියලා දෙන්න ඕනේ. එතකොට මේකේ update index html කියලා තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ update කැලේ අයින් කරගන්නවා පස්සේ index html කියන එකම තමයි save වෙන්නේ. හරි. අපි save වුණා නිසා මෙතන link එක පරක්කු වෙලා තියෙනවද දන්නේ නැහැ. අපි පොඩ්ඩක් settings වලට ගිහිල්ලා බලමු. pages වල අපේ link එක ඇවිල්ලා තියෙනවද කියලා. ආන්න right. අපිට ඇවිල්ලා තියෙනවා portfolio link එක. හැබැයි තාම පෙන්වන්නේ අර පළවෙනි එක පොඩ්ඩක් කලබල වෙන්න එපා. මේ මොකද එයා තාම අප්ඩේට් වෙලා නැහැ සර්වර් එකේ මේ අපි අලුතෙන් ඇඩ් කරපු කෝඩ් එක. හරි. අපි විනාඩි කිහිපයකින් බලමු. දැන් බලන්න මෙයාට දුන්නෙත් අපි using html css create more attractive ඔය කතන්දරීම තමයි දුන්නේ. හැබැයි මෙයා ක්‍රියේට් කරේ chat gpt එකේ ක්‍රියේට් කරේ අර logical part එක. එයා විස්තර ටිකක් හොයාගත්තා මං ගැන. ඒ ටික ඇඩ් කරලා නිකන් මෙන්න මේ වගේ පොඩි සයිට් එකක් ක්‍රියේට් කරලා දුන්නා. හරි. හැබැයි Claude එකෙන් මොකද කරේ? ඒකම මෙන්න මේ විදියට මේ පොඩ්ඩක් පබ්ලිෂ් වෙනකම් බලාගෙන ඉමු. මේ educations, locations, phone number ඊට පස්සේ මගේ grades ඒ දේවල් වල විස්තර ටික ක්ලාසස් වල විස්තර ටික ඊට පස්සේ MS Office Master කියලා අපි කෝස් එකක් කරනවා ඒවයි විස්තර ටික AI features use කරන දේවල් හරි ක්ලාස් වල කරන දේවල් ඊට පස්සේ මෙතන මගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ about me කියලා මං ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා හරි ඊට පස්සේ home page එක මෙන්න මේ විදිහට ඇඩ් කරලා තියෙනවා හරි මෙයා මෙතන link එකක් දෙනවා open කරගන්න හැබැයි මේක తాවකාලික link එකක් විතරයි. හරි. temporary link එකක් මේක permanent නෑ. මේක open වෙන්නේ නැන්නේ. මෙන්න මේ විදියට right. අපි දැන් ගිහිල්ලා බලමු දැන් සාමාන්‍යයෙන් අප්ඩේට් වෙලා ඇති. right. අප්ඩේට් වෙලා තියෙනවා. හරි. ඊටසේ start learning වලට ගියාට පස්සේ මෙන්න මේ විදියට මේ මගේ contact form එක මේ බලන්න ලස්සනට add කරලා තියෙන හැටි පැත්තේ හරි contact form එක add කරලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ key features add කරලා තියෙනවා ලස්සනට මේ මෙතනට යද්දි මේ mouse movement පෙද්දි එයා එතනට animations add කරලා තියෙනවා JS හොඳටම use කරලා තියෙනවා ඔයාලට පේනවද මේ මෙතන තියෙන bubbles මේ move වෙනවා animate වෙනවා අයෝ එහාට මෙහාට right එතකොට මේ මෙතන නිකන් logo එකක් create කරලා තියෙනවා DA කියලා හරි ඉතින් මෙන්න මේ විදියට අපේ ලස්සන වෙබ්සයිට් එකක් ඔයාලට create කරගන්න පුළුවන් සහ මේක ඔයාලට post කරගන්න පුළුවන් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ link එක ඔයාගේ යාළුවෙක්ට යවුවොත් මේක ඔයාලට සල්ලි යන්නේ නැහැ right free කරගන්න පුළුවන් මෙන්න මේ link එක ඔයා අපි මේක අපේ ෆෝන් එකට ඇඩ් කරගමු. ඒක අපි වෙබ් බ්‍රවුසර් එකකින් මේක හරි මෙන්න මේක අපි දැන් අපේ ෆෝන් එකට සෙන්ඩ් කරගමු. දැන් බලන්න මේ ඉන්නේ මොබයිල් view එක මේකේ පෙන්නනවා. හරි. මොබයිල් view එක මේ විදිහට ලස්සනට පැහැදිලිව අපේ ෆොටෝස් සෙට් කරන්න පුළුවන්. හරි. ලස්සනට පෙන්නනවා නේද? right. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට link එකක් හදා ගන්න පුළුවන්. ඔයාගේ නමින්ම මෙන්න මෙතනට දෙයක් ඇඩ් වෙනවා github.io කියන domain එක ඇඩ් වෙනවා. ඔයාගේ username එක තමයි මෙතන ඉස්සරහට ඇඩ් වෙලා තියෙන්නේ. හරි. එහෙම තිබ්බ කියලා ඉතින් ප්‍රශ්න නැහැ. ගොඩක් වෙලාවට අපි IT field එකේ ඉන්න කට්ටිය අනිවාර්යෙන් GitHub account එකක් use කරනවා. හරි. මේක හැබැයි තව දෙයක් තියෙනවා. ඔයා
යාළුවෙක් මේක මෙහෙමයි සර්ච් කරොත් කෙනෙක්ට පුළුවන් අපි මෙහෙම දැන් මේ හදන එකක් පොඩ්ඩක් මේකත් දැනගෙන තියාගන්න. ඔයාලා මොනවා හරි වැදගත් DJs දීලා GitHub එකේ save කරොත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා දැනගන්න. අපි යන් GitHub එකට GitHub account එකට ගිහිල්ලා මම මේකේ dashboard right කමන්නේ මම මෙතන සර්ච් කරනවා පුතේ දිල්ෂාන් අන්දරමාන කියලා right මම සර්ච් කරනවා එතකොට ගණන් ගන්න එපා හරි ඒ සිරිපාදි කියලා ගත්තේ right එතකොට මෙන්න මෙතන අපේ පෝර්ට්ෆෝලියෝ එක පෙන්නනවා හරි පෝර්ට්ෆෝලියෝ එක පෙන්නද්දී මේකේ ඇතුළට ගිහිල්ලා එයාට මේකේ කෝඩ් එක view කිරීමේ හැකියාවක් තියෙනවා හරි අපේ යාළුවෙක්ට උනත් මේ එයාට අපි මේකේ අපි වෙන කාගේ හරි එකක් සර්ච් කරමු අපි හිතමු රිපෝ අපි හිතමු මොනවා හරි e-commerce site එකක් ගැන e-commerce site එකක් ගැන විස්තර හොයමු හරි එතකොට මේ තියෙන පුතේ එක එක පුද්ගලයෝ e-commerce sites හදපු ඒවයි විස්තර හරි එතකොට දැන් බලන්න දැන් මගේ account එකක නෙමෙයි මේ ඉන්නේ right මේ වෙන කෙනෙක්ගේ account එකක් ඒ account එකට ගිහිල්ලා ඒකේ තියෙන codes view කරගැනීමේ හැකියාවක් මට තියෙනවා ඔයාලා code එකක් හදනවනම් ඒක protect වෙන්නේ නැහැ ඒක view කරගන්න පුළුවන් කෙනෙක්ට private දැම්මොත් page එකම private වෙනවා. හරි. ඒකට ඔයාලා ඒක publish කරන්න බෑ. අනිත් එක මම මේ GitHub එකට ආව නිසා ඔයාලට කියලා දෙන්නම් පුතේ. මේ GitHub එකේ අපි use කරන සාමාන්‍යයෙන් දැන් අපි මොකක් හරි website එකක් හදද්දී portfolio site එකක් හදද්දී අපි සම්පූර්ණයෙන්ම දැන් senior engineers ලා වුණත් ගොඩක් අය අපි ඔය නිකන් site එකක් හදනවා නම් ඒක security වෙන්නේ නැතුව නැත්තම් හැමෝටම common වගේ site එකක් portfolio site එකක් ගම portfolio site එකක් හදනවා නම් අපි කැමති design එකක් තෝරගෙන ඒකට අදාළව අපි බලනවා projects තියනවාද කියලා GitHub එකේ. හරි. ඒක සම්පූර්ණ code එකක්ම අපි type කරන්න යන්නේ නෑ. අපිට පුළුවන් මේකේ තියෙන code file එකක් දැන් අපි හිතමු අපි ගත්ත e-commerce site එක right මෙන්න මේකේ තියෙන code ටික download කරලා හරි zip file එකක් විදිහට ඕන download කරලා අපිට පුළුවන් මේ code එක edit කරලා අලුත් project එකක් create කරගන්න. ඒතකොට සම්පූර්ණ project එකම අපි අතින් create කර ඉන්නේ නැහැ. මොකද කරන්නේ? මේ වගේ GitHub project එකක් අරගෙන ඒක develop කරන එක කරනවා. හරි. ඒතකොට සම්පූර්ණ project එකම අලුතෙන් හදා මුලින්දම මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි. දැන් ඊටත් වඩා ලේසි මොනවද තියනවද? AI tools තියෙනවා. හරි. දැන් මේවා විතරක් නෙමෙයි ChatGPT විතරක් නෙමෙයි Claude විතරක් නෙමෙයි Perplexity කියලා තියෙනවා. හරි. ඊට පස්සේ black box කියලා තියෙනවා coding වලට හොඳයි. හරි. black box කියලා තියෙනවා AI එක. ඊට පස්සේ AI director DeepSeek හරි. China වලින් develop කරේ DeepSeek එක. ඊට පස්සේ ඔය වගේ ගොඩාක් AI tools තියෙනවා මේ වගේ වැඩ කරගන්න. හරි. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. හරි. බලන්න ලොකු knowledge එකක් ගන්න පුළුවන්. මේ දේවල් ටක් ගාලා ඉගෙන ගන්නත් පුළුවන්. හරි. මේකෙන් ඔයාලගේ දැනුම නැති වෙනව නෙවෙයි. තවත් improve වෙනවා සහ ඔයාලා මේකට familiar වෙනවා, engage වෙනවා. ඔයාලා මේකත් එක්ක වැඩ කරද්දී ඔයාලට ඉස්සරහට ලේසි. අනිවාර්යයෙන්ම ඔයාලට මොන field එකකින් ගියත් doctor කෙනෙක් වුණත්, engineer කෙනෙක් වුණත් මොන field එකකින් ගියත් මේ AI tools සහ computers use කරන්න වෙනවා. ඒ නිසා මේ දේවල් ටික දැනගෙන use කරන්න. දැන් ඉඳලා පටන් ගන්න. හරිනේ. තව මොනවද දැනගන්න තියෙනවද?